In Sri Lanka, 18 Siji volunteers arrived at Anona's home with cleaning tools. One volunteer sat down and gently massaged her. Since her stroke in 2020, her husband quit his fishing job to care for her, and the family fell into financial hardship. To make it easier for Anona to get in and out of the house in her wheelchair, volunteers cleared leaves from the yard, gathered sand, and built a small ramp at the entrance. ගොඩ 100ක් වගේ හරිය සන්තෝෂයි මට. ඒ කියන්නේ මෙහෙම ඇවිල්ලා කතා බහ කරලා මේ හොඳ විහිළු මේ කරලා දාලා අර මේක හොඳ ලස්සනට ඉතින් වැඩ යනවා. ඉතින් ඒ වගේ මටත් නිකන් ඉන්න බෑ මමත් මොන හරි කරනවා ඉතින් ඒගොල්ලෝ එක සම්බන්ධ වෙලා. ඉතින් එහෙම තමයි. මම කිව්වේ ඥාති මිනිස්සුන් මේව හොයලා බලන්නේ නැතුව ඕගොල්ලන් ඇවිල්ලා මෙහෙම බලෙන් වගේ ඇවිල්ලානේ අපිට කරලා දෙන්නේ කොච්චර සතුටක්ද කියන්නකො කොච්චර සතුටුද. Anona's husband can manage simple chores, but a full cleanup is still difficult for him. For the volunteers, being able to help is a blessing. මේ අපේ මේ සහෝදරියගේ නිවස. ඉතින් අපි සියලු දෙනාම ස්වේච්ඡා සමාජිකයන් සියලු දෙනාම ඇවිල්ලා ඒ අයත් එක්ක අපි සුහදව කතා බහ කරලා අයයට අවශ්‍ය වන පරිදි අයගේ නිවස ලස්සනට පිරිසුදු කරා. අයට අවශ්‍ය විදියට තමයි අපි ඔක්කොම වැඩ ටික කරේ. ඉතින් අයත් සතුටු වුණා. දැන් අපිත් සතුටුයි. මේ වගේ දෙයක් කරන්න ඇත්තටම අපිට ලැබුණේ සුටි ආයතන නිසා. ඒක නිසා ගොඩක් බෙහෙවින්ම ස්තුතියි. Although Anona suffers from illness, she reads the Quran every day. With her heart grounded in faith, she is not overwhelmed by suffering. ITV reports.